ස්තුතියි. තව ගොඩක් දුර ආවා. මිනිස්සුනේ vlog කොහොම කරනවද මන්ද? වැටුණා. හෙලෝ ජෑම්මගේ YouTube channel එකට ඔන්න ඔයගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. හැමදාම එක ඉදිරියේ ඉන්න බෑන් ළමයි. ඔන්න මම අලුත් වැඩක් පටන් ගත්තා. ඉතින් මගේ මේ පළවෙනි vlog එකේ තියෙන්නේ 2025 යන්න පටන් අරගෙන 2026 ගෙදර ආපු trip එකක් ගැන. උදෙන්ම නාලා කරලා ක්‍රිස්මස් පාටි එකට යන්න වගේ ඇඳගෙන හිටියට මේ යන්නේ ක්‍රිස්මස් පාටි එකට නෙවෙයි. පිට තුන්වෙනි අවුරුද්දට ශ්‍රීපාදේ යන්නයි ඔන්න මම ලෑස්ති වෙන්නේ. උදේම නැගිටලා අම්මා යාළුවොත් එක්ක කන්න කියලා ඔන්න බත් මුල් ටිකකුත් බැඳලා දුන්නා. ඒ ටිකත් අරගෙන ඔන්න මම යනවා. ඒ කියද්දි මොන්න මව්බිසෝ සැපත් උනා. ඔන්න ඉතින් ගේ ඉස්සරහා පන්සලටත් වැදගෙන අම්මයි මා යනවා වෑන් එකේ අයියට එන්න කියපු තැනට. හැමදාම පරක්කු වෙලාම එන එක්කෙනා පුදුමයි අද ඔන්න කුකුලත් අතින් අරන් වේලාසල්ම ඇවිල්ලා. කට අරන් බලන් හිටියා වගේ නෙවෙයි දැන් මාව subscribe කරාද? මුලින් මේක කරලා ඊට පස්සේ ආවිල ඉතුරු ටික බලන්නකෝ. ඔබ අසරේ. හරි. දැන් එන්න ආපහු මේ පැත්තට. මේ ට්‍රිප් එක යන්නේ මම එහෙම නැත්නම් ජෑම් අයියයි, චනෝත් දෙයක්යි, මතීෂ් අයියයි, දේනුකයිගේ මල්ලි. ඩ්‍රයිවර් අයියත් ඉන්නවා. අපි ඉතින් වෑන් එක නැග වෙලේ ඉඳන් කනවා බොනවා උපදුප කියනවා ආගිය තුරුතුරු කියනවා. ඉතින් වැඩ ගොඩයි. මට චූට්ටක් නිදිමත තිබ්බ නිසා මම පොඩ්ඩක් නිදා ගන්න හැදුවා විතරයි. මතීෂ් අයියගේ චනෝගේ වැඩේ මාව හැරවල වද්දෙනේ. ඒ කොහොම වුණත් අන්තිමට ඔක්කොටම නිින්ද ගිහිලා දන්නේම නැතුව රත්නපුරේ සමන් දේවාලටත් ඇවිල්ලා වුණා. යන්නේන ගමන ආරක්ෂාකාරී වෙන්න කියලා සමන් දෙයියන්ට වැඳලා ඔන්න අපි අපේ ගමන යනවා. දේනුකයි කිව්වෙවත් නෑ අපිට මෙන්න මේ හරියාගේ නෑදෑය කට්ටියක් හිටියා. චනෝ ගෙදර ඉඳි වතුර සුරකින්න ඕන කියලා නාන්න නැති නිසා ඔන්න අපි එක්කන් ආව පොඩි ඇලපාරකට නාගන්න කියලා. මටත් ඉති වතුර දැක්කම ඉන්න බෑ සන්නිය වගේ නටන්න ගන්නවා. හොඳට දිය බුන් ගහලා ජල කිලියේ එදිලා ඔක්කොම කරලා උඩට එනකොට මගේ කකුල ගලක වැදුනා. ඉතින් ආදරණීය චනෝ අක්කා මගේ කකුල පොඩ්ඩක් මසාජ් කරා. ලොකු ගමනක් යන්නත් තියෙනවනේ ඉතින්. නැවට පස්සේ අපිට මුලින්ම ඕන වෙන්නේ මොකද්ද? කෑම. ඉතින් අපි බලාපද්දලේ ශ්‍රීපාදේ කරුණා කරන පටන් ගන්න තැනට ඇවිල්ලා එතන තිබ්බ විශ්‍රාම ශාලාවකින් කෑම කාලා ඔන්න අපි යන්න පටන් ගත්තා අපේ ගමන. අනිත් හැමෝම දෙතුන් පාර ශ්‍රීපාදේ කරුණා කරලා තිබ්බට මේ මල්ලිගේ පළවෙනි පාර මේක. ඒ කියන්නේ යා කෝඩු. චාරිත්‍රානුකූලව පඳුරක් ගැට ගහගෙනම ඔන්න අපි ගමන පටන් ගත්තා. මොනවද ඕනේ? මොනවද ඕනේ වාට? ගමන පටන් ගන්නකොට මොන කුක් එකකුයි කුක්ක පැටියකුයි හුරතල් කරලා මං ගමන පටන් ගත්තා. මට ඉතින් කොහේ ගියත් බලු හුරතල්. මෙන්න මේක තමයි අපි රත්නපුර පාර කියලා නිකන් කියන රජමාවතේ ආරම්භය. මෙතනින් පටන් ගන්න පාර හරිම ලස්සනයි වගේම හරිම දිගයි. ඒ නිසා අඩියෙන් අඩිය ඔයගලන්ට පෙන්වන්න ගිය මුළු දවසක් මෙයයි. ඒ නිසා මං චූටි ක්ලිප්ස් වලට කඩලා මේ පාර ලස්සන ඔයගලන්ට පෙන්වන්න. අපි දැන් හොඳටම වහින්න පටන් ගත්තා. තාම ලොකු දුරක් අපි අඩි 2-3 තියද්දිම වහින්න පටන් ගත්ත නිසා අපි කඩේකට ගිහලා ප්ලේන් ටිකක් බොන්න පටන් ගත්තා. හැබැයි වැඩි වෙලාවක් ඉන්න ගියොත් අපේ ගමන පරක් වෙනවනේ. ඒ නිසා අපි කඩේකින්ම රේන් කෝට් අරගෙන ඔන්න ඇඳගෙන අපේ ගමන යන්න පටන් ගත්තා. ඒ ඇස්සේ పూర్ව ළමාවිය සංවර්ධන නොවිච්ච අය අරන් ගියා මෙන්න මේ දේවල් දැක් ගන්න පුළුවන්. මෙහෙම කවි කිය යනකොට අපිට තිබ්බ චූටි මහන්සිය වුණත් ඉබේම නැති වෙලා ගියා. ඔව් අපි මේ ලොකු ආනතියක් තියෙන පඩිපෙළ ගොඩාක් දැන් නැගගෙන ආවා. මීදුමෙන් වැහිලා තියෙන්නේ කළුවර නිසා කොහොමවත් පේන්නේ නැහැ. මීදුම නිසා කියන්නේ පේන චුට්ටවත් පේන්නේ නැහැ. නයිවට ඇති වරදක් දුරු කර ලීනියල ගැන ජනප්‍රවාදයේ ගොඩක් කතන්දර තියෙනවා. කෙටියෙන් කිව්වොත් මෙතනින් ලීනි කියලා ගෑනු කෙනෙක් වැටලා තියෙනවලු. හැබැයි මෙතනදි මේ වෙන්නේ අපි කෑ ගහන එක පල්ලෙහා තියෙන පර්වතයේ දෝංකාර දීලා අපිට මායි ඇහෙනවා. මෙතනින් යන හැමෝම මේ නිසා ලීනි අක්කට කතා කරනවා. ඔන්න ළමයි මෙතනදී අපි දැක්කේ සමනල කන්ද හරහා කළුගම් ගලාගෙන යන තැනක්. මම මේ ඔක්කොම ඔයගලන්ට එක දිගට එක පිළට පෙන්නුවට මේ ටිකට විතර මං ඉඳන් අපිට පැය 5ක් විතර ගියා. එන දුරින් තියෙන ළමයි මං ඉතින් ඔයගලන්ට කෙටි කරලා චූටි ක්ලිප්ස් විදියට එකට පෙන්නනවා. අපි ඉතින් හම්බෙන හැම කඩේකින් වගේ චූටි දේවල් කාලා බීලා මෙන්න මේ ලස්සන පාරේ මේ මහරෑ ගියා. අපිත් එක්ක කෝඩු මල්ලි කෙනෙකුත් ගියානේ. ඒ නිසා අපි චාරිත්‍ර ඔක්කොම කරගෙන තමයි ගියේ. මේ තියෙන්නේ ගෙත්තම් පාන. එහෙම නැත්නම් ඉදිකට පාන. මේ වගේ ලස්සන තැක් ගොඩක් පහු කරගෙන ඔන්න තවදුරටත් ඉදිරියට. මේ අපි කඩේක නැවතලා දේනුකයිලාගේ අම්ම යපු අග්ගල කනවා. තාම වහිනවා.
අපි දැන් ඔබ සද්‍ය හැනේ නැති සීත ගඟුලට ළඟයි නේද? සීත ගඟුලට ගොඩක් දුරට අපි ළඟයි. තව අඩි කීපයක් යනකොට අපි සීත ගඟුල හම්බෙයි. ගෙත්තම් පාන පහු කරා. අපි කඩේකත් පොඩි වෙලා නැවතිලා හිටියා. ඊට පස්සේ තාම ඉතින් රේන් කෝට් දාගෙන වහිනවා කියන්නේ ඔව් අලුත් අවුරුද්ද උදා වුණා. දැන් ටිකට කලින් තමයි අලුත් අවුරුද්ද උදා වුණේ අතරම. අපි 2026 ජනවාරි 1 වෙනිදාට පටන් ගත්තේ 2025 දෙසැම්බර් 31. ඉතින් දැන් ජනවාරි 1 වෙනිදා අපි සුබ ගමනකින්ම මේ අවුරුද්ද ආරම්භ කරනවා. ඒක උගන සද්ද හැනෙවද සීත කම්බුලේ. අපිට ඒ පැත්තට යන්න. මේ ධර්මරාජ ගලේ තියෙන පඩි ගාන කොහොම ගණන් කරත් හරියට ගණන් කරගන්න බැහැලු. වර්ධිනවලු. ඉතින් අපි පස්සේ දෙනාට ආවෙත් ගණන් 5ක්. ඉතින් ඒ නැගගෙන ටික දුරක් යනකොට අපිට හම්බුණා සීත ගඟුල. ඉතින් අපි එතනදීත් අපේ කෝඩුකාරයාට චාරිත්‍ර ටික ඉෂ්ට කරා. කහ ගාලා, දෙහි ගාලා නාන්න බැරි වුණත් අපි මූණකට හොදගෙන ගියා. නාන්න බෑ ළමයි හොඳටම සීතලයි එතන. අයියෝ මෙතනදී මම මැක්සිට විහිළුවක් කරන්න කට හදද්දිම මං ගාල උඩ ඉස්සලා වැටුණා. හරිය මං විදියට වතුරට වැටුණා නම් මාව ආයෙ අල්ල ගන්න වෙන්නේ මොයේ කටින් තමයි. ඉතින් අපි මේ රෙදිවල වැටුණා. hina වෙන්නේ 15 ඉතින් විපතක් නෙුනේ. ඔව් අපි දැන් සීත කකුලෙන් පොඩ්ඩක් මූණකට හොදගත්තා. මූණකට හොදගත්තට පස්සේ තමයි පොඩ්ඩක් අර ෆ්‍රෙෂ් ගතියක් ආවේ. නීතිමත් ඔක්කොම ගිහිල්ලා අපි සීත කකුලට එනකම්ම හොඳටම වැස්සා. හරිද? දැන් හැබැයි මෙතෙන්ට ආවට පස්සේ වැස්ස සම්පූර්ණයෙන්ම පාලා අපි රේන් කෝට් ඔක්කොම ගලවලා දැන් සීතල හැබැයි සීතල නිසා පොඩක් ෂෝල් එකක් පෙරවගෙන ග්ලව්ස් එහෙම දාගෙන යනවා. යා. ඒ වැදගත් ගමනක් එනකොට කලින් දවසේ හොඳට නිදා ගන්න කියලා කියන්නේ මෙන්න මේක තමයි. හරිද? ආපෙලේ ඉඳන් නීති. අපි මේ වෙලාවේ ඉන්නේ කුරුවිට පාරයි රත්නපුර පාරයි එක පාරක් විදිහට කියන රජමාවත විදිහට අර එක පාරක් විදිහට එකතු වෙන තැන. අර ගහල් තියෙන අපේ මේක තමයි ළමයි මකර තොරණ කියන්නේ. මෙච්චරලා අපි සමනල කන්ද කඳු වැටි එක එක ඒවා තරණය කරගෙන ආවට මෙන්න මෙතනදි තමයි අපි හරියටම ශ්‍රීපාද අඩවියට පිවිසෙන්නේ. මිනිස්සු මේ vlog කොහොම කරනවද මන්ද? අතන vlog එක නවත්තන්නත් හිතුණා. ඒ වුණාට පටන් ගත්ත එක නවත්තන්න ඕන නැති නිසා පළවෙනි vlog එකක් නිසා කරගෙන යන්න කියලා හිතුණා. අතන දැන් හොඳටම සීතලයි. කතා කරගන්නත් බෑ. හුස්ම ගන්නත් බෑ. අපි තව ගොඩක් දුර ආවා. අපිට දැන් ඈතින් ඇහෙනවා විපා කරුණා කරන අපි කියන කවි. එහෙම ගොඩාක් අපිට ඈතින් ඇහෙනවා සාදුකාරයන් ඇහෙනවා. අපි අනුමාන කරනවා අපි දැන් මහගිරි දඹේට ලං වෙලා ඇති කියලා. මොකද ගොඩක් වෙලාවට ඒ ලං වුණාම තමයි අපිට ඒවා වැඩිපුරම අහන්න ලැබෙන්නේ. අනිත් අයගේ බඩවල් පිරලා තිබ්බට මගේ බඩේ ඉන්න කැල්ලේ හිඟන්නට කොච්චර කෑවත් මදි. ඒ නිසා මං තනියම කොත්තුවක් කෑවා. අපි ඔන්න මහගිරි දඹේට ආවා. මහගිරි දඹේට ආවා කියන්නේ නිකන් ෆයිනල් ස්ටෙප් එකක් වගේ තමයි. ඒකට ඒක දිගයි. හැටන් පාරේ මහගිරි දඹේට වඩා මේ රත්නපුර පාරේ මහගිරි දඹේ පොඩක් පොඩි. ඒ වුණාට තවදුරක් යන්න ඕනේ. මේ ආපස්සට බැලුවම මේ කැම් එකට පේනවද දන්නේ අපි ආපු පාර මගේ ඇස් මට්ටමේ ගත්තාම ඕගොල්ලෝ පේන්නේ. ඉතින් යන් හරේ දේනුකයි ඒ දේනුකයි මල්ලි බදාගෙන ඉන්නේ. මහගිරි දඹේ හරියෙන් යනකොට විශේෂයෙන් මේ වෙලාවට කියන පාන්දර වෙලාවට රෑ වෙලාවට යනකොට ඔය ග්ලව්ස් දෙකක් දාගෙන යනවනම් ගොඩක් හොඳයි. මොකද මේ රටවල් අල්ලනකොට නැත්තම් ගොඩක් සීතලයි. ඒක අර වටෙන් හුලං වලින් ලැබෙන සීතලට වඩා අපිට එන දරා ගන්න අමාරුයි. අත් සීතල වුණාම අත් ගල් වෙනවා වගේ. දැන් මේ ග්ලව්ස් දාලා තියෙන නිසා ඒකෙම දැනෙන්නේ නැතිම තරම් දැනෙන්නේ නැතිම තරම්. අනික තමයි මේක යනකොට හරි පරිස්සමෙන් යන්න ඕනේ. මේක මෙහෙම ස්ලෝප් එකක් තියෙන නිකන් අහසට යනවා වගේ. අඩිය පොඩ්ඩක් මිස් වෙච්ච ගමන් ආපස්සට වැටෙන්න පුළුවන්. ඒක වැට හොඳට අල්ලගෙන අඩිය තදින් තියලා පරිස්සමට යන්න ඕනේ ගමනක්.
අපි දැන් කන්දේ මුදුන හරියටම වගේ ඇවිල්ලා තින්නේ. මේ අපි ආපු මාර්ගය අපිට ලස්සනට පේන විදිය තමයි ලයිට්ස් එක්ක. අපි දවල් මේ ආයි බහිනකොට පෙන්නන්නම් කොහොමද ඒක පේන්නේ කියලා ලස්සනට. අනිත් පැත්ත හැරලා බැලුවොත් මේක නිකන් අනන්තයට යන පාර වගේ තමයි. එහෙම තමයි ගොඩක් ළඟයි. ඔන්න අපි පැය 12කට වැඩි කාලයක් ඇවිදලා ශ්‍රීපාදයේ උඩමළුවට ආවා. මෙතනදී අපිට දැනෙච්ච හැඟීම වචන වලින් ඉස්සර ගන්න බෑ. අපේ තිබ්බ මහන්සිය නැත්තරම නැති වෙලා අපිට මනසට හරිම කාම් වයිබ් එකක් තමයි ළමයි මෙතනදී ආවේ. හරිම නිදහසක් දැනුණා. වෙනදට උරෙන් උර ගැටෙන මිනිස්සු හිටපු උඩමළුවේ අද කීප දෙනෙක් විතරක් හිටපු එක ඒකට හේතුවක් වෙන්න ඇති. මෙන්න මේ උඩමළුවේ තියෙන ගාන්ටාරේ අපි ආපු වාර ගාන්ටාරේ ගහන්න ඕනේ. ඉතින් මමත් උන 3 පාරක් ගැහුවා. අවුරුද්දේ පළවෙනිද නිමිත්තෙන් උඩමළුවේ තිබ්බ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනට අපි පොඩි වෙලාවක් සහභාගී වුණා. සෙනග හිටියේ නැති නිසා අපි ගොඩාක් වෙලා අරගෙන ශ්‍රීපාද පද්මය වන්දනා කරගෙන උඩමළුවේ ගොඩාක් වෙලා රැඳුණා. හැබැයි ඒව අපිට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද උඩමළුවේදී වීඩියෝ කරන්න ෆොටෝ ගන්න තහනම්. අපි ඉතින් එහෙමම පල්ලෙහාට කරුණා කරන්න පටන් ගත්තා. අපි මේ රෑ දැකපු ලස්සන දැන් තමයි හරියටම දැක්කේ. ඕගොල්ලෝ මතක ඇති අපි යද්දි පාස් කරපු මකර තොරණ. අපි බහිද්දිත් අන්න එතනටම ආවා. ඇවිලිවර වෙලා එතන තිබ්බ අම්බලමක චූටි වෙලාවක් නිදාගත්තා. මොකද ළමයි අපිට නිින්දක් නැහැනේ පැය 12ක් යනකම්. පුදුම සීතලක පූස් පැටව වගේ ගුලි වෙලා නිදාගෙන ඔන්න අපි නැගිටලා එළියට ආවා. ආපු ගමන් ළඟම තිබ්බ කඩෙන් ආහාර අනුභව කොට නැවතත් ගමනට. අපි එනකොට ආවේ දැන් රත්නපුර පාරේ දිගටම. ඉතින් දැන් මෙතන මම වට කලින් ඕගොල්ලන්ට කලින් එනකොටත් පෙන්නුවා. වචන පටල වෙනවා සීතල වැඩි. අපේ දැන් අදහස තියෙනවා මේ කුරුවිට පාරින් බහින්න. පොඩි වෙනසක් එක්ස්පීරියන්ස් එකක් ගන්න. නේද? ලොකු වෙනසක් දකි වගේ. ඇත්තටම ස්වභාව සෞන්දර්යයේ මේ ස්වභාවික ලස්සන හොඳටම අත්විඳින්න පුළුවන් ලස්සන පරිසර පද්ධතියක් තමයි මේ කුරුවිට පාරේ අපි දැක්කේ. කිව්වත් වගේ මේක අමුතු වෙනස්ම පාරක් ඇත්තටම. මං කියන්නේ කියන්නේ හැම පාරෙම ගිහිලා තියෙන කෙනෙක් අනිවාර්යෙන් මේ පාරෙත් එන්න ඕනේ කියලා අපි හිතනවා. ඒ කියන්නේ වෙනස්ම ලස්සනක් තියෙන නේද? මේ පාර දැක්කනම් මේ මාරම ලස්සනයි. ඒක හරි අමාරුයි. කියන්නේ නගින්න බහින්න කරන්න අමාරුයි. ඒනාට හරිම ලස්සනයි. දුෂ්කරයි. දුෂ්කර වුණාට හරිම ලස්සනයි. ස්වභාව සෞන්දර්ය උපරිමයටම විඳින්න පුළුවන් මේ පාරෙන් රත්නපුර පාරෙන් ගිහපුවයි ඕන තරම් ඇති. හැබැයි ඒගොල්ලන්ට කියන්නේ අපි කුරුවිට පාරනොත් එක පාරක් ඇවිල්ලා බලන්න. ඒ ලස්සන නම් කියලා නිම කරන්න බෑ. අපිට දැන් ඇහෙනවා සීතකඟුල සද්දේ. ඔයගොල්ලෝ පේනවද දන්නේ අපිට නම් මේ පැත්තෙන් පේන ගොඩක් පල්ලෙහෙන් තියෙන්නේ. දැන් කියන්නේ අපි දැන් අනිත් පාරවල් වලින් සීතකඟුල හැටන් පාරෙන් රත්නපුර පාරෙන් හම්බෙලා තිබ්බට මේ කුරුවිට රත්න පාරෙන් අපි සීතකඟුල දැක නැහැනේ. එතකොට දැන් අපි සීතකඟුල ළඟයි කියලා තමයි මේ සද්ද කියන්නේ. ඒතර අපිට මේ පාර තමයි යන්න තියෙන්නේ. ගිහින් බලමු. මේ තියෙන්නේ කුරුවිට පාරේ ගෙත්තම් පාන. මං ගිහින් තියෙන අනිත් පාරවල් දෙකටම වඩා ලස්සනම සීතකඟුල දැක්කේ මම මෙන්න මේ පාරේදී. ඔන්න එතනදී මට පොඩි මසාජ් එකකුත් දුන්න චූටි යාළු කට්ටියක්. අපි රත්නපුරා පාරෙන් එන්නේ නැතුව කුරුවිට පාරෙන් ආවෙත් පොඩ පඩිපෙල් දැකලා ඒකාකාර නිසා වෙනසක් වාගෙන මේ බලන්න. එහෙමයි කියලා අපි සැලුනද? අපි යනවා පෙරටම. විඩාබර දවසක අවසානය අපි සනිටුවන් කරන්න යන්නේ කියලා අපි හිතනවා. දැන් අපි
කාපාක් එක ළඟට යන ගමන් ඉන්නේ මං හිතන්නේ ළඟයි. අපි ළඟයි කියලා දැන් ගොඩක් වෙලා හිතාගෙන හිටියා. එනකොට මං හිතන්නේ දැන් නම් ඇත්තටම ළඟයි කියලා නිකන් පොඩ්ඩක් හිතනවා නෙවෙයි ළඟ ඇති. දන්නේ නැහැ අපි බලමු. ළඟ නැත්තම් අපි තව මොකක් හරි වීඩියෝ එකක් දායි තව ටිකකින්. තව ක්ලිප් එකක් වැටෙයි. දැන් නම් හැබැයි ළඟයි කියලා අපි හිතනවා නේද? ඔව්. හිතනම විතරයි. මං හිතන්නේ දැන් ළඟයි. දැන් පැය දෙකක් විතර තිස්සේ ළඟයි. යන්නේ න. ළඟ ඇති. මෙන්න මේක පෙන්න. මේකේ ලිස්සලා යන්නත් පුළුවන් මේ පඩිපෙළ යන්නත් පුළුවන්. අපි යන්නේ පඩිපෙළේ. පඩිපෙළ යනවා මේ. මොකද අපි ආසයි මේ ගමන තව දික් කරගන්න. මොකද අපිට තව යන්න ඕනේ. කොච්චර මහන්සි වුණත් මේ දේවල් දකිද්දි නම් ඇත්තටම හිත නිවෙනවා. ඉවරයි කිව්වට ඉවරම නෑ. ළඟද දැන්වත් ළඟ ඇති කියලා අපි මොකද්ද පොසිටිව් මනසින් යන්නේ මේ මොකටද මේ පැත්තේ පොසිටිව් මනසින් යනවා නේද මැක්සි. yes කොච්චර මහන්සිද කියනවනම් ආව කෙනෙක් වීඩියෝ කරගන්න බැරි වුණානේ ළමයි. කමන්නේ. ආව ගමන් අපි කරේ ගියා කෙලිම නාන්න. ඒ නාපු ක්ලිප් එක කලින් ප්ලේ වුණා මං හිතන්නේ. අපිට ඉතින් ජලසන්නියනේ. නාලිවරලා ඇඳ පැළඳගෙන ඊට පස්සේ අපි ගියා අපේ ගමන. අපි පොඩි කඩේකින් නවත්තලා කාලා බීලා අපේ ගමන දිගටම යන්න පටන් ගත්තා. ඉතින් මගේ මේ පළවෙනි vlog එකේ අරමුණ උනේ ශ්‍රීපාදි වන්දනා කරලා නැති, එහෙම නැත්නම් රත්නපුර පාරෙන් හරි කුරුවිට පාරෙන් හරි වන්දනා කරලා නැති අයට ඒ ගැන පොඩි අවබෝධයක් දෙන එක. ඉතින් මේ මගේ පළවෙනි vlog එක නිසා මොන හරි අඩුපාඩුකමක් දැක්කනම් ඒව කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ ඔක්කොම හදාගෙන තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. තාම subscribe කරේ නැති අය කරුණාකරලා ගිහලා subscribe කරන්න. වීඩියෝ එක ඉවර වෙන්න කලින්. එහෙනම් bye. ජෑම් අයියා යනවා. bye